ස්වාමිනී මට මේක තේරුම් ගන්න අමාරුයි. මම යාට කොච්චර පැහැදිලි කළත් එයා අහන්නේ නැහැ. තෝමස් ඔයා කලබල වෙලා වගේයි. කවුද බැටළු පැටියා? ඒ තරුණෙක් ස්වාමිනී. එයා ළඟදීම විවාහ වෙන්න ඉන්නේ. මම යාට කිව්වා විවාහයට කලින් පාපුච්චාරණයක් කරලා හිත නිදහස් කරගන්න කියලා. ඒත් එයා මගේ මූණටම කිව්වනේ බෑ පාදර්ලා නම් මට නම් බෑ. පාදස්ලාව විශ්වාස නැහැ කියලා. ඔහු එහෙම කිව්වේ ඇයි? එයාට ඉස්සර වුණ දෙයක් නිසාලු. කලින් හිටපු පීතුමෙක් එයාගේ පෞද්ගලික රහසක් කාටද කියලා. එදා ඉඳන් එයා හිතන්නේ හැමෝම රහස් හෙලි කරන මිනිස්සුන්ව විනිශ්චය කරන අය කියලා. එයා අහනවා මම ඇයි මගේ වැරදි මිනිස්සෙකුට කියන්නේ? මට කෙලින්ම දෙයියන්ට කියන්න බැරිද කියලා අහනවා. මට එයා ගැන දුකයි ස්වාමිනේ. ඒත් මට තරහක් ගියා. මම කොහොමද එයාට ඔප්පු කරන්නේ පාපුච්චාරණය කියන්නේ මිනිස්සෙක් හමුවීමක් නෙවෙයි ඔබ හමුවීමක් කියලා. තෝමස් ඔයාට මතකද එදා මම උත්තාන වෙලා ආපු දවසේ ඔයා කිව්වේ මොකක්ද කියලා? මම කිව්වා මම උන්වහන්සේගේ තුවාල ස්පර්ශ කරන තුරු විශ්වාස කරන්නේ නැහැ කියලා. හරියටම හරි. ඔයා එදා කාගේවත් කීමක් විශ්වාස කළේ නැහැ. ඔයාට ඕන වුණේ මගේ තුවාල ස්පර්ශ කරන්න. ඒ තරුණයාත් අද ඉන්නේ ඔයා එදා හිටපු තැනමයි. එයාට පියතුමා කියන වචන විශ්වාස නැහැ. එයාට ඕන වෙලා තියෙන්නේ සැබෑ ආදරේ තුවාල ස්පර්ශ කරන්න. මං මොකක්ද කරන්න ඕනේ ස්වාමිනී? තෝමස් ඔයා එයාට පියතුමෙක් විදිහට නෙමෙයි නැති වුණු බැටළුවෙක් විදිහට කතා කරන්න. ඔයා එයාට කියන්න ඔයත් මාව සැක කළා කියලා. මගේ ආදරය, මගේ සමාව, මගේ කරුණාව සැක කළා කියලා. ඔයාට මම සමාව දුන්නේ කොහොමද කියලා කියන්න. ඒ කියන්නේ මම මගේ දුර්ලභම එයාට පෙන්වන්න ඕනද? ඔව්. පාපොච්චාරණය කියන්නේ පිරිසිදු මිනිස්සු අපිරිසිදු මිනිස්සුන්ට දඬුවම් කරන තැනක් නෙමෙයි. ඒක තුවාල වුණු එඬේරෙක් තුවාල වුණු බැටළුවෙක්ව වැළඳ ගන්න තැනක්. ඔයා යාට කියන්න පුතේ මමත් ඔයා වගේම අතරමං වෙලා හිටියා. ඒත් මංගාවට ජේසු ඇවිත් මාව අතරමං වුණු තැනෙන් මාව කරේ තියාගෙන උන්වහන්සේ අරගෙන යද්දි මගේ හිත සුවපත් වුණා. මම මේ ඉන්නේ පියතුමෙක් විදිහට ඔයා විනිශ්චය කරන්න නෙමෙයි. ඔයාගේ බර බෙදා ගන්න ජේසු එවන යාළුවෙක් විදිහට. ස්වාමිනී මම කොහොමද එහෙම කරන්නේ? මම දැන් පූජ්‍යකෙක්. මම ලෝගුවක් ඇඳගෙන අත්තරක් ළඟ ඉඳගෙන මගේ පෞකාර අතීතේ මම ඔබව සැක කරපු හැටි මගේ දුර්ලභකම් ගිජිගොඩ කියන්නේ කොහොමද? එතකොට එයා මට ගරු කරයිද? පාදස්ලත් මෙහෙමද කියලා එයා හිතුවොත් මම මේ ඇඳුමේ ගෞරවය රැක ගන්න ඕන නේද? මම එයාට පේන්න ඕනේ ශක්තිමත් කිසි බපාවක් නැති කෙනෙක් විදියට නේද? තෝමස් ඔයාට මේ ඇඳුම දුන්නේ ඔයාගේ පිරිසිදුකම පෙන්වන්න නෙමෙයි මගේ කරුණාව පෙන්වන්නයි. ඒත් ස්වාමිනී තෝමස් ඔයා ශුද්ධවන්තයෙක් විදිහට එයා ඉස්සරහට ගියොත් එයාට දැනෙන්නේ එයා ගොඩාක් පව්කාරයි කියලා. එතකොට එයා තවත් බය වේවි. ඒත් ඔයා ජේසු හොයාගෙන ආව පව්කාර බැටළුවෙක් විදිහට එයා ඉස්සරහට ගියොත් එයාට දැනෙයි එයාවත් ජේසු හොයාගෙන එනවා කියන බලාපොරොත්තුව. මම සභාව ගොඩ නැගුවේ ගල් වලින් නෙමෙයි තෝමස්. ඔයාලගේ දුර්වලකම් වලින්. පේදුරු මාව ප්‍රතික්ෂේප කළා. ඔයා මාව සැක කළා. ජුවාම් මාව දාලා පැනලා දිව්වා. ඒත් මම ඔයාලව තෝරගත්තේ ඒ දුර්වලකම් මැද්දේ මගේ ආදරය ලෝකයට පෙන්වන්නයි. ඒ කියන්නේ මගේ දුර්ලභකම මගේ ලැජ්ජාවක් නෙවෙයි. ඒක මගේ සාක්ෂිය. හරියටම හරි. ඔයාගේ තුවාල පෑරුණු තැන්වලින් තමයි මගේ ආලෝකය අනිත් අයට පේන්නේ. ඒ තරුණයාට ඕනේ
පිරිසිදු දේවදූතයෙක් නෙවෙයි. තමන්ව තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක්ව. එයාට කියන්න මමත් නැති වුණු බැටළුවෙක් වෙලා හිටියා. ඒත් එඬේරා ජේසු මාව හොයාගෙන ආවා කියලා. මට දැන් තේරෙනවා ස්වාමිනී. මම මෙච්චර වෙලා බය වුණේ මගේ ගෞරවය ගැන. ඒත් මම කතා කරන්න ඕනේ ඔබේ ආදරය ගැන. මම යාට කියන්න පාපුච්චාරණය කියන්නේ මගේ කණ්ඩ රහස් කීමක් නොවේ. ඔබ වහන්සේගේ දෑතට යා ඔසගෙන ඉන්න බර නිදහස් කිරීමක් කියලා. මම යන්න. මම ගිහින් එයාට මගේ තුවාලේ පෙන්වන්න. යන්න තෝමස්. ඒ බැටළු පැටියාව කරේ තියාගෙන එන්න. එයා එන්නේ ඔයා ගාවට නෙමෙයි මං ගාවටයි.